හෙලෝ ගයිස් ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් ඔයාලා මේකත් වෙලා ඉන්නේ යස්සට එක්ක ඉතින් ගෙන අලුත් මලුත් වීඩියෝත් එක්ක. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ හෙට රිලීස් වෙන්න තියෙන මේ TCL Next Paper 60 Ultra කියන මේ ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් අපි subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් අපි අද කතා කරන්නේ මේ TCL Next Paper 60 Ultra කියන device එක ගැන. ඉතින් අපි එහෙනම් බලමු මේකේ performance කොහොමද, කැමරා කොහොමද, body එක display එක ඒවා කොහොමද කියලා බලමු එහෙනම්. ඉතින් මෙයාලා මේක කියලා තියෙනවා මෙයාලා මේක launch කරන්න announce කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ හෙට. ඉතින් හෙට මෙයාලා මේක රිලීස් කරනවා කියලා කියනවා. ලංකාවට නම් දැම්ම ඉන්නේ නැති වෙයි. ලංකාවට එන්න තව කොහොමද මාස 2-3ක් වගේ යයි. අපි බලමු ඉතින් මේක හොඳ ෆෝන් එකක්. මේකේ තියෙන මේ ස්පෙෂල්ම ෆීචර් එක තමයි අපි ඒක බලමු ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී බලමු ඩිස්ප්ලේ එකේ ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා මේකේ. එහෙනම් අපි බලමු මුලින් ඉඳන් බලන්න යන් මේකේ බොඩි එක ගැන ගත්තොත් weight එක වෙන්නේ ග්‍රෑම් 227ක්. මේක හදලා තියෙන්නේ glass front plastic පැක් එකක් තියෙනවා. ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි තියෙන්නේ. ඉතින් SIM ගැන ගත්තොත් nano SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම eSIM දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් පාවිච්චි කිරීමේ හැකියාවත් මේකේ තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකේ වැදගත්ම දැන් දෙනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන ගත්තොත් IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ සයිස් එක ගත්තොත් 7.2 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රොටෙක්ෂන් එක ගැන ගත්තොත් MOS level 7 ඒ වගේම Next Paper technology පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේ Next Paper technology කියන එක. ඉතින් මේ Next Paper technology කියන්නේ මේ ෆෝන් එකට අලුතෙන් වෙන ෆීචර් එකක්. ඉතින් මීට කලින් කිසිම ෆෝන් එකක මේ ටෙක්නෝලොජි එක භාවිතා කරලා නැහැ. ඉතින් මේක සුපිරිම ෆීචර් එකක්. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ පේපර් එකක් විදිහට black and white විදිහට ෆිල්ටර් කරලා දෙනවා මෙයාලා. මෙයාලා වෙන මේකට සයිඩ් එකකින් ස්විච් එකක් දීලා තියෙනවා. මෙන්න මේ ෆීචර් එකකින් හින්දා ඔයාලට දැනෙන්නේ ටිකක් කොලයක් ටච් කරනවා වගේ ෆීචර් එකක් තමයි. ඉතින් කිසිම ලෙස්සන ගතියක් මොකුත් නැහැ. ඉතින් සුපිරිම ඩිස්ප්ලේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේක OS එක ගැන ගත්තොත් Android 15 OS එක තමයි තියෙන්නේ. chipset එක MediaTek Dimensity 7400 කියන chipset එක තමයි තියෙන්නේ. ඊට පස්සේ CPU එක ගැන ගත්තොත් octa-core CPU එකක් තියෙනවා. CPU එක ගැන ගත්තොත් Meyer G615 MC2 කියන GPU එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මෙමරි එක ගැන ගත්තොත් කාඩ් ස්ලොට් එකක් නැහැ. ඒ කියන්නේ අපිට මේකට SD කාඩ් එකක් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඉන්ටර්නල් මෙමරි එක ගත්තොත් 256GB ROM එකක් එක්ක 2GB RAM එකක් තියෙන version එකක් තියෙනවා. තව version එකක් තියෙනවා 512GB ROM එකක් එක්ක 2GB RAM එකක් තියෙනවා. ඉතින් මේ වගේ version දෙකකින් තමයි මෙයාලා ෆෝන් එක ඔයාලට දෙන්නේ. ඒ වගේම මේ කැමරා setup එක ගත්තොත් triple camera setup එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙගාපික්සල් 50ක wide camera එකක් තියෙනවා. ඒ වගේ මෙගාපික්සල් 50ක ප්‍රීස්කෝපික් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා. ඒ වගේ මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් මෙයාලා ඔයාලට මේන් කැමරා එකෙන් දීලා තියෙනවා. ඒ වගේ මෙයාලා වීඩියෝ 4K දක්වා වීඩියෝ කිරීමේ පහසුකමක් තියෙනවා කියලා කියනවා. ඉතින් සෙල්ෆි කැම් එක ගැන ගත්තොත් මෙගාපික්සල් 32ක වයිඩ් කැම් එකක් තියෙනවා. ඒ වගේම HDR ෆීචර් එක යටතේ වීඩියෝ ක්වොලිටිය 1440 පික්සල් දෙනකම් සෙල්ෆි කැම් එකෙන් වීඩියෝ කරගන්න පුළුවන් කියලාත් මෙයාලා කියනවා. ඉතින් සවුන්ඩ් ගැන ගත්තත් 3.5mm ජැක් එකක් මෙයාලා දෙන්නේ නැහැ මේකේ. ඒ කියන්නේ අපිට ඉයර්ෆෝන් එකක් ප්ලග් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ලවුඩ් ස්පීකර් ගත්තොත් ස්ටීරියෝ ස්පීකර්ස් තමයි තියෙන්නේ. ඉතින් තවත් මේක ඊට පස්සේ අපි සෙන්සර්ස් ගත්තොත් ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා, ඇක්සලරෝමීටර්, ජීරෝ ප්‍රොක්සිමිටි කොම්පාස්, බැරෝමීටර් සෙන්සර් කියන සෙන්සර් ටික බලා ගන්න පුළුවන්. බැටරි ටයිප් එක ගැන ගත්තොත් මිලි ඇම්පියර් 5200ක බැටරියක් තමයි තියෙන්නේ. ඒ වගේම charging ගත්තොත් 33 watt wired charging එකක් තියෙනවා. ඒ වගේම 10 watt reverse wired charging පහසුකමක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මේකේ කලර්ස් ගත්තොත් Luna white, Nebula black කියන කලර් දෙකෙන් තමයි මෙයාලගේ මේ ෆෝන් එක ඉස්සෙල්ලාම රිලීස් කරන්නේ. ඉතින් හිතනවා මේක ගොඩක් හොඳ ෆෝන් එකක් වෙයි කියලා. ඉතින් ඔන්න ඔය ෆීචර්ස් ටික තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක හෙට රිලීස් කරපුවම හොඳ ඉල්ලුමක් තියෙයි කියලා හිතනවා. ගොඩක්ම මේකේ ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක හින්දා තමයි මේකේ ඉල්ලුම වැඩි වෙනවා නම් වැඩි වෙන්න හේතුවක් වෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆෝන් එක ලංකාවට ආවහම ලංකාවේ මොන වගේ ඉල්ලුමක් තියෙයිද කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට මේ TCL Next Paper 60 Ultra ගෙන ෆෝන් එක ගැන තමයි අද කතා කරේ. ඉතින් මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලන ගමන් අදට මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. අපි ආයෙත් දවසක හමු වෙමු.